කොහාටද යන්නේ? නూరుදී වැවරාමත් දාලා ටවුන් එක පැත්තට රවමත් දාලා මොකද්ද මේ අනිත් පන්සල පිළිමේ තියෙන්නේ. ඔව්ව. ඒකට යන්න. අපරාධ අනුමත් දාගෙන අපිට යන්නත් තිබ්බනේ. අනුමත් දාගෙන ආවා නම් අපිට මාලිගාවට යන්නත් තිබ්බා. මං ඒ තහන්නත් හදලා නිකන් ඉතින්. අනුමත් දාලා යනවා. දාලා යනවා. දැන් ඉන්නේ ගිරුල්ලේ. දාලා එන්නද? දාලා එන්න. අපි ආරම්මල ටවුන් එකේ ඉන්නේ. ඒ පොදකුත් යනවා. වැස්ස සෙට් වෙයිද? ඈ? ආන්න වෙයිද? වැයිදෙයියෝ අපිට කරදර කරන්න ගන්න. පූර්ණාගලට 19ක් තියෙනවා. අම්බාපුරේට 116ක් තියෙනවා. අම්බාපුරේ? ඔව්. කීයක් තිබ්බ? 116ක්. එකසේ ගියයි තිබ්බේ? 116. අප්පු අවුලක් නැහැ. මේන ඩ්‍රයිවර් මහත්තයා. අපි ඩ්‍රයිවිං තමයි කරන්නේ අපි දුප්පත් අසරණ ගොල්ලෝනේ. ඩ්‍රයිවිං පොඩක් කන්න ඇතුව. රෙඩිමේඩ් ද කොහෙද එවුන රවුලන්නේ? මාලිගාවට ගෙලින් ගියොත් දන්න කොඹුර ලේවැල්ල first time view point එකට view point candy view point ආලා තියෙනවා දැකලා තියෙනවා ෆොටෝස් ඇවිල්ලා නේද this first time candy ගාවට මාර්ගාවට උච්චර යනවා නේද පොඩි කාලේ මෙච්චර අතදරුව කාලේ ඉඳලා මෙතෙන්ට එනවා first time තමයි view point එකට මාර ලස්සනයි තව ඉස්සරහට මේ පළවෙනි බ්ලොග් එක උඹලා මේවා නිකන් බලාගෙන අර මේ යන්න එපා හරිද लाइक කරලා subscribe කරවලා link දාලා තියෙනවා ඒ වලට අපිට පා කරවන්න එපා මේ වැඩේ මං හිතන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් කැන්ඩි ආවත් කවුරු එක්කෝ මාලිගාවට යන්නේ obviously අනිවාර්යෙන් වෙන දෙයක් ගොඩක්ම එක්කෝ පාක් එකට යනවා නැත්නම් වැවරාම කිස් කර ඉන්න ඕකනේ මේ දෙන්නේ මේ කැන්ඩි එනේ උන්ගේ පරමාර්ථය ඕකනේ දැන් ඒ වුණාට පොඩ ට්‍රැවල් මේක අපි කරන්නේ ට්‍රැවල්ම නෙමෙයි අපිට කවවත් කොපි කරන්න ෆොටෝ කවවත් කොපි කරන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ අපි අර අපේ ෆ්‍රී ටයිම් එකේ අපි පොඩ්ඩක් විදලා කරලා අපිට යන්න තියෙන තැනක් බලන්න තමයි අපි මේ කරන්නේ. අර අපිට යන දේවල්
මේක අපි එළියට බහලා තමයි තීරණය කරේ යන්න කොහෙද කියලා නේද? යන්න කතාවනේ කොස්කැලේ 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 රොටි ගන්න යන්න ඊයලා 200ක් තියලා පිටි කිලෝ එකක් අරගෙන ගෙදර රොටි කන්න. ඒ මානිප් පැත්තට හැරෙව්වා කැන්ඩි. මොන දැන් අපි කැන්ඩි ලොකේෂන් දෙක තුනක් බලලා ඒවටත් විසිට් කරලා ඒවත් වීඩියෝස් අරගෙන දාන්න. එනගම වීඩියෝස් ටිකක් ගත්ත තාම අපි අර දිනස්ලා හින්දා ගණන් ගන්න එපා වීඩියෝ ක්වොලිටි ගැන නම්මන. තව ඉස්සරහට අපි ප්‍රොෆෙෂනල් විදියට කරනවා. දැන් මගේ වීඩියෝ ටිකත් එක්ක අපි හදලා දාන්නම්. අතක ඇතුව වීඩියෝ එකක් දැක්කම ඔබ ඕක ලයික් එකක් කරපන්, සබ්ස්ක්‍රයිබ් කරපන්, ෆලෝ කරපන්. අපිට වැඩේ කරගෙන ආසෙ යන්න ආසෙ නේ බා. අපි මේක මොනටයිසේෂන් මේකට මොනටයිසේෂන් බලාගෙන කරන වැඩක් නෙමෙයි. සෝ ඔයාලට හොඳයි වගේ නම් කන්ටෙන්ට් එක ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, Facebook එකේ ෂෙයා කරන්න. අපි ආඩවත් බලෙන් කියන්නේ මේවා කරපන් කියලා. කන්ටෙන්ට් එක ඔයාලට වැදගත් නම්, කන්ටෙන්ට් එක ඔයාලට සැටිස්ෆයිඩ් නම් ඔයාලට පුළුවන් දිගටම අපිත් එක්ක ඉන්න. එහෙනම් ජය වේවා අපි යනකම් හම්බෙමු.